හයි කොහොමද මං හිතනවා ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ගොඩ දවසකට පස්සේ මම ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එකෙන් මං අරන් ඇවිත් තියෙන්නේ අපි USA වල ඉඳන් ලංකාවට ආපු විදිහ. අපි ගොඩක් දවස් ඉඳන් ප්ලෑන් කරන් හිටියා ලංකාවට එන්න. ඒත් ඉතින් දැන් අපි හිතනවට වඩා ටිකක් අමාරුයි. මොකද චූටි බබෙක් ඉන්න හින්දා එයත් එක්ක මේ ෆ්ලයිට් එකේ එනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. මොකද එයාට තාම චූටි. ඒ වගේම ගොල්ලන් දන්නවා USA වල ඉඳන් ලංකාවට එන්න දවසක් හරියටම යනවා. ඉතින් එතකොට ඒක බබාටත් මහන්සිනේ. ඉතින් ඒක හින්දා අපි ගොඩාරියක් දේවල් සර්ච් කරලා කොහොමද මේ බබාව අරන් යන්නේ මේ හැමදේම බලලා තමයි අපි එදාට එන්න හැමදේම ලෑස්ති කරගත්තේ. අපිට ෆ්ලයිට් එක තිබ්බේ රෑ වුණාට අපි ගෙදරින් ටිකක් කලින් පිටත් වුණා. මොකද අපි දන්නේ නැහැ එතන මොන වගේ තත්ත්වයක් එයාපෝට් එකේ තියෙයිද කියලා. සෙනඟ වැඩියෙන් හිටියොත් එතනත් බබාට මහන්සි හින්දා අපි ටිකක් ගෙදරින් ඉක්මනට පිටත් වුණා. අපි වොෂින්ටන් ඩලස් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට තමයි ආවේ. අපි එතනින් තමයි ෆ්ලයිට් එක ගන්නෙ. කලින් අපි ආවා එතනට. ඉතින් එතකොට මොකද අපිටත් මහන්සියකුත් නැහැ. අපිට රිලැක්ස් එකේ හැමදේම කරගන්න පුළුවන්. අපි ටර්කිෂ් එයාර්ලයින් හරහා තමයි ආවේ. ඉතින් මම ඕගොල්ලොන්ට එක්ක ඒකේ එක්ස්පීරියන්ස් උත් ෂෙයා කරගන්නම් වීඩියෝ එකේ. පොඩි බබෙක් එක්ක ට්‍රැවල් කරනකොට ඇතනම කිව්වොත් වෙනදට වැඩිය ගොඩාරියක් දේවල් අපි එක්ස්ට්‍රා අරගෙන යන්න වෙනවා. මොකද අපි දන්නේ මොන වගේ උමනාවන් එයිද කියලා. ඉතින් ඒකෙ හින්දා මං හිතන්නේ මෙතන ලගේජස් වලත් වැඩි හරියක්ම තිබ්බේ බබාගේ බඩු තමයි. අපි කලින් එයාපෝට් එකට ආපු හින්දා අපි හැමදේම කිසිම රෂ් එකක් නැතුව කරගත්තා. මොකද ෆ්ලයිට් එකට වෙලාව තිබ්බා. ඒ වගේම අපි එයාපෝට් එකට යද්දී අපේ ෆ්ලයිට් එක ඩිලේ වෙලා තිබ්බා පැයකින්. ඉතින් ඒක හින්දා අපි හිමීට අපේ වැඩ ටික කරගත්තා. ඒ කියන්නේ චෙකින් වෙලා අපි හිතුවා ලොන්ජ් එකට වෙලා ඉන්න. ඉතින් එතනත් අපි ගොඩක් වෙලා ඉඳලා තමයි ෆ්ලයිට් එකට ගියේ.
අපි ටර්කිෂ් එයාර්ලයින් එකේ ලොන්ජ් එකට තමයි ගියේ. ඉතින් අපි එතනට ගිය ගමන් අපි දවල්ට කෑවේ නැති හින්දා එතනින් කන්න හිතුවා. ඉතින් ඒකේ කෑම නම් එච්චර රහට තිබ්බේ නෑ. ඒගොල්ලෝ මං හිතන්නේ වැඩි සැරට කන්නේ නෑ. ඒක හින්දා ඒ කෑම එච්චර අපිට හරියන්නේ නෑ. මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා. මට නම් එච්චර රහට කෑම තිබ්බේ නෑ. අපි කෑම එහෙම කාලා එතනත් ගොඩක් වෙලා හිටිය. මොකද මං කිව්වා ෆ්ලයිට් එක පැයක් ඩිලේ වෙලා තිබ්බ හින්දා අපි එතන ගොඩක් වෙලා හිටියා. කොහොම හරි බලන් ඉඳලා අපි ෆ්ලයිට් එකට ආවා. ඉතින් චූටි බබෙක් එක්ක යන හින්දා අපි අනිවාර්යයෙන්ම බැසිනෙට් එක්ක තියෙන සීට් එකක් අරගන්න ඕනේ. ඉතින් අපි ඒව ඔක්කොම බලලා තමයි අරගත්තේ. මොකද නැත්තම් පොඩි බබෙක් එක්ක අපිට මේ යන්න අමාරුයි. අනික මං හිතන්නේ ඒක අනිවාර්යයි. චූටි බබෙක් එක්ක යනවා නම් එයාට බැසිනෙට් එකක් එක්ක සීට් එකක් අනිවාර්යෙන් අරගන්න ඕනේ. මේ මගේ ෆස්ට් ටයිම් බිස්නස් ක්ලාස් එක යන. ඉතින් ඒකින්ද මට හිතුණා ඒකත් ඕගොල්ලොන්ත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක්. බබෙක් එක්ක යන හින්දා මේක ගොඩක්ම පහසුයි. නැත්තම් අපිට පැය 22ක් යනවා කියන්නේ ටිකක් අමාරුයි. ඉතින් ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දී රෑ 10 පහ වුණා. ඒ වෙලාවේ හරිම ලස්සනට අපිට පල්ලෙහා පෙවුණා. මොකද රෑ හින්දා. ඉතින් දවස් ගානක නෙවෙයි මාස ගානක ඉඳන්ම අසාවෙන් හිටියේ ලංකාවට යන්න. ඉතින් මෙතනින් එද්දී හරිම සතුටක් දැනුණා. මොකද තව ටික වෙලාවකින් ලංකාවට යනවනේ කියලා හිතලා. මේ විදිහට තමයි බබා බැසිනෙට් එකේ හිටියේ. ඒක හැම වෙලෙම දාලා තියන්නේ නැහැ. ඉතින් ඒක සමහරක් වෙලාවට අයින් කරනවා. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දිම අපිට නට්සුයි වයිනුයි හම්බ වුණා. ඊට පස්සේ අපිට ඒගොල්ලෝ මෙනු එකක් ගෙනත් දෙනවා. ඊට පස්සේ ඒකෙන් කැමති එකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරගත්ත කෑම අපිට සර්ව් කරා. මේක සැමන් වලින් මම හිතන්නේ හදපු කෑමක්. මට නම නම් මතක නෑ. රහත් වෙච්ච එකක්. බබා ඒ වෙලේ නිදි හින්දා අපි නිදහසේ කෑවා. මොකද නැත්තම් එයා හැරිලා හිටියොත් එයාත් එක්ක කන්න අමාරුයිනේ.
මේ මෙනුව එකේ තිබ්බ හැම කෑමක්ම මම හිතන්නේ ටර්කිෂ් කෑම තමයි තිබ්බේ. ඉතින් ඒක හින්දා ටිකක් රස වෙනස්. ඊට පස්සේ අපිට ඩෙසර්ට්ස් උත් හම්බුණා. ඒකේ රස නම් ඉච්චර තිබෙන්නේ. ඉතින් කෑම කාලා එහෙම ඔක්කොලාම හොඳට නිදාගත්තා ටිකක් වෙලා. මොකද බබත් ඒ වෙලේ නිදියන් හිටියේ හින්දා අපිත් නිදාගත්තා. ටිකක් වෙලා නිදියලා හැරෙද්දි ආය අපිට කෑම සර්ව් කරා. මං හිතන්නේ මේ බ්‍රෙක්ෆාස්ට් වෙන්න ඕනේ. මට ඊට පස්සේ හම්බුණු කෑම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. බබා ඒ වෙලෙත් කිරි බීලා හොඳට නිදාගෙන තමයි හිටියේ. ඇත්තටම කිව්වොත් මෙයා මේ ෆ්ලයිට් එකේ යද්දි නම් ලොකුවට වදයක් දුන්නේ නැහැ. මං හිතන්නේ ටර්කි වලට උදේ වෙනකොට තමයි අපි එහෙට ලෑන්ඩ් කරේ. ටර්කිෂ් එයාපෝට් එක ගත්තොත් හරිම ලස්සනයි. අපි ටර්කි වලට ලෑන්ඩ් කරපු ගමන් එතනින් එහෙ ලෝන්ච් එකට ගියා. මොකද අපිට එච්චර වෙලාවක් එතන නතර වෙන්න තිබ්බේ නෑ. මොකද ෆ්ලයිට් එක ඩිලේ වෙච්ච හින්දා අපිට මෙතන ඉන්න තිබ්බ කාලෙත් අඩු වුණා. ඉතින් ඒක හින්දා අපි ඉක්මනට ලෝන්ච් එක හොයාගෙන ගියා. ටර්කි වල එයාපෝට් එක කලින් කිව්වා වගේම හරිම ලස්සනයි. ඒත් එක්ස්ප්ලෝර් කරන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ. ඉතින් මොකද අපිට පැය 2ක් විතර තමයි තිබ්බේ ඊළඟ ෆ්ලයිට් එකට යන්න.
අපි මෙතනට ඇවිල්ලත් කරේ මුලින්ම කෑම කන්න ගියපු එක. කෑම නම් ගොඩාරියක් තිබ්බා. ගොඩක් ලොකු වෙරයිටි එකකින් තිබ්බා. ඒත් අර මං කිව්වා වගේ අපේ රහට මන් දන්නේ මට නම් පර්සනලි ඒක එච්චර රහ නෑ. කෑම වල පෙනුම තිබ්බට රහ නෑ. කෑම අරගෙන එතනින් ඉක්මනට ආවා. මොකද ඊළඟ ෆ්ලයිට් එකට පොඩි වෙලාවක් තිබ්බේ. ඊට පස්සේ අපි එතනම තිබ්බ ඩියුටි ෆ්‍රී ෂොප් එකකට ගිහින් එතනිනුත් චොක්ලට්ස් සුවනියර්ස් වගේකුත් අරගෙන එහෙමම ආවා. එතන මොකද අපිට ගොඩක් වෙලා ඉන්න බැරි වුණා. මොකද පොඩි වෙලාවයි තිබ්බේ. ඒ ෆ්ලයිට් එකටත් නැග්ග ගමම වගේ අපිට මෙනු එක දීලා අපි කැමති කෑම ඒගොල්ලන් සර්ව් කරා. කෑම ගැන කිව්වොත් ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලොකු රහක් නැහැ. මං කෑම් වලට නම් මෙහි කෑම් වලට එච්චර කැමැත්තක් නැහැ. ඒක වෙන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අර මං ටිකක් සැරට කන හින්දා අපි සැරට කන හින්දා ටිකක් කෑම වල රහ අඩු. You take up with your thingy. Let me use that. Should I channel the other? Please keep it here. ඉතින් ෆ්ලයිට් එකේ අපි ලස්සන සන්සෙට් එකක් උඩින් දකින්න හම්බ වුණා. ඉතින් මම ලස්සන හින්දා ෆිල්ම් කරා. ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න. මට ඊට පස්සේ ඉතිරි ටික වීඩියෝ කරගන්න ඇතරම අමතක වුණා. මොකද අර ලංකාවට යන සිහියෙන් හිටියේ හින්දා ඔක්කොම ටික අමතක වුණා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. තවත් වීඩියෝ එකකින් මං ආයෙ එන්නම්. එහෙනම් හැමෝටම thank you so much.